හරි. හෙලෝ everyone හැමෝටම මේ සුබ දවසක් කියලා පිළිගන්නවා ඉතින් තේජාන්තර YouTube නාලිකාවට 2026 අවුරුද්දේ කියන්නේ අපේ මේ තව දවස් කීපයකින් තව කීපයකින් සාමාන්‍ය විභාගයේ මුලින්ම අපේ ආදරණීය දුවා දරුවා වෙනුවෙන් හැකි ඉක්මනින් මට පුළුවන් උපරිමයෙන් ඔයාලට සහයෝගයක් දෙන්න හිතාගෙන මම ඔන්න ඉක්මනට වීඩියෝස් ඉන්නස් ටිකක් ලෑස්ති කරා. ඒකෙන් මම ලෑස්ති කරපු පළවෙනි එක තමයි මම කියලා කරන්නේ බාචා. එහෙම නැත්නම් තීරු පස්තාල බාචා. බාචා. තීරු පස්තාල. ළමයි මම මේකට ඒ වෙනුවෙන් බාචා පාඩම සම්පූර්ණයෙන්ම සරලව ඉගෙන ගන්න මම ලෑස්ති කරපු ටියුට් එකක් මම ළඟ තියෙනවා. ඒක මගේ ක්ලාස් එකේ ළමයිට මේනකොට ටියුට් එක අරන් තමයි ඔයාලට පාඩම් සිදු කරලා තියෙන්නේ. හැබැයි ඔයාලට මේ පාර විභාගය යන ඉන්න ළමයිට දැන් කාලයක් නැහැ. ඔයාලට මේක දැන් මම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මේ ඊළඟ අවුරුද්දේ විභාගය යන ඉන්න මේ කියන්නේ දැන් අලුත් 11 ඉන්න ළමයිට අවශ්‍ය නම් මේ වීඩියෝ බලන ළමයිට අවශ්‍ය නම් මම ඔයාලට වීඩියෝ අවසානයේ මගේ නම්බර් එක ඇඩ් කරලා කියන්නම්. දැන් ඇඩ් කරලා දෙනවා. 0.45 අවශ්‍ය ළමයිට මේක මැසේජ් එකක් දාන්න ඔයාලගේ ගෙදරටම ටියුට් එක ගෙන්න ගන්න පුළුවන්. ඒකෝට ටියුට් එකත් එක්ක මම මේක මේ පෙළගස්සලා තියෙනවා. වචනෙන් වචන වාක්‍යයෙන් වාක්‍ය බාචාට් වලට ඔයාලට උරු කරන සරල පොඩි ටෙක්නික් ටිකක් එක්ක. මේ හැබැයි මේ පාඩේ මම කියන්නේ ළමයිට ඒක නැත්තම කාලයක් නැහැ නේද? ඔයාලට මේකට මේ හින්ද ටියුට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ඉක්මනට ගන්න සියාකොළ දෙක. ඉක්මනට සියාකොළ දෙකක් අරගෙන උඩින්ම දාන්න බාචාට් වීඩියෝ අවසානයේ බලන්න ඔයාලට අද එක දවසයි එක රැයයි එක වීඩියෝ එකයි බාචාට් ඉවරයි. හරි ඕකේ? හරි බාචාට්. නම් සාමාන්‍යයෙන් බාචාට් එකක් විස්තර කරන්න අපිට ඕනි කරන මූලික වචන කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් විස්තර කරන්න ඕනි කරන වචන කීපයක් තියෙනවා. මම මුලින්ම ඔයාලට වචන ටික දෙන්නම්. ඔයාලා තේරුම් ගන්න මේ පළවෙනි වචනේ තමයි ළමයි above. above. above කියනවා ඉහත. ඉහත above. ඉහත. ඊට විරුද්ධ පැත්ත අනිත් පැත්තට දාලා මේ කියන්නේ යට කියලා තමයි below. below කියනවා නම් පහත. above ඉහත below පහත. අනිත් වචනේ show. පෙන්වුම් කරනවා, නිරූපණය කරනවා. අපිට ඕන එකක් ගන්නවා show. ඊට පස්සේ indicate. දක්වනවා indicate. that's represent. ඒ නිරූපණය කරනවා represent. ඊට තමයි අපි දන්නවා බාචාට් එකක් කරනවා මෙහෙම තියෙනවා. මේ අතර තියෙනවා. මේ දෙකම මෙහෙම තියෙනවා. බාචාට් එකක් ගන්නවා නම් මේකේ අපිට තියෙනවා උසාතටයි හරහටයි අක්ෂර දෙකක් තියෙනවා. මේ උසාතට කියන අපි කියනවා සිරස් අක්ෂය. පරසතට කියන අපි කියනවා තිරස් අක්ෂය. මේ උසාතට කියන අපි කියන්නේ සිරස් අක්ෂය අපි කියනවා vertical axis. vertical axis සිරස් අක්ෂය යන vertical axis සිරස් අක්ෂය. ඊට අනිත් පැත්තට මේ උතර ගත්තොත් අපි කියන්නේ තිරස් අක්ෂය කියනවා horizontal axis. horizontal axis තිරස් අක්ෂය horizontal axis තිරස් අක්ෂය. මම මොනවද දාගෙන යන්න මේ number of students යටින් දාන්න ශිෂ්‍යයෝ සංඛ්‍යාව number of students වල කියනනේ number of students ශිෂ්‍යයෝ සංඛ්‍යාව ඊළඟට මෙතන තියෙන මේ පාඩම තමයි දෙනවා respectively තමයි respectively කියනවා අනුපිළිවෙලින් respectively හරි පොඩි උලක් අතහැරලා ඒක වෙනම සුද්ධයි පාඩම කරන්න most most වැඩිම most එහෙනම් අඩුම කියන අපි කියනවා least 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 අඩුම most වැඩිම least අඩුම ඊට පස්සේ maximum උපරිම එහෙනම් අවම කියන්න අපිට පුළුවන් minimum අවම minimum ඊට පස්සේ ඉහළ අපි කියනවා ඉහළම highest එහෙනම් පහළම lowest ඉහළම highest පහළම lowest ඊට පස්සේ මේ equal ළමයි equal කියනවා සමානයි. ඒ කියන්නේ දෙක වෙනසක් නැහැ. සමානව තියෙනවා අපි කියනවා equal.
ඊට පස්සේ majority බහුතරය එහෙනම් සුළුතරයක් කියලා අපි ගන්නවා minority සුළුතරයක්. තවරුණා කොහොමද මතකද? ඊන මතක සෙට් එක දාගන්න. මම ඉක්මනට මතක කරගෙන යනවා. ඔයාලා බලලා ඉන්නේ මම ෆිසිකල් ක්ලාස් එකක් කරනවා ඔන්ලයින් බලන්න නිසා ඔයාලා වීඩියෝ එක ඕන කරන වචන ටික වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කරලා ඒ ටික දාගෙන ආයෙ පාරක් ප්ලේ කරන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ මේ more than කියන තමයි වඩා වැඩි. more than වඩා වැඩි. අනිත් මේක වැඩි. මේකට නම් මේක පොඩි. අනිත් මේක දිගයි. අනිත් කියනවා more than. ඊට පස්සේ ඒක අනිත් පැත්තට අනිත් වචනය less than වඩා අඩු. less than වඩා අඩු. ඊට පස්සේ compare කරනවා තමයි සංසන්දනය කරනවා compare. හරිද? ඊට පස්සේ ළමයි percentage අපි සාමාන්‍යයෙන් ප්‍රතිශතයකට කියනවා percentages ප්‍රතිශත විනාඩි ප්‍රමාණය. percentages ප්‍රතිශත. ඊට පස්සේ විවිධ කියන අපි ගන්නවා different කියනවා විවිධ. එතකොට මොනවද? different kind of විවිධ වර්ගයේ different kind of විවිධ වර්ගයේ දැන් ඔයාලට තෝරන්න දාන්න different kind of මොකක්ද sports කියන්නේ different kind of sports විවිධ වර්ගයේ ක්‍රීඩා different kind of fruits විවිධ වර්ගයේ පළතුරු ඊට different kind of vehicles විවිධ වර්ගයේ වාහන අපි ගත්ත විවිධ වර්ගයේ විනෝදාත්මක different kind of hobbies ඔන්න ඒ විදිහට අපිට පුළුවන් විවිධ වර්ගයේ කියලා අපිට ඕන දෙන්නේ පැහැදිලි කරන්න different kind of sports විවිධ වර්ගයේ ක්‍රීඩා හරි ඊට පස්සේ මේ ඉක්මනට යනවා identify හඳුනා ගන්නවා identify හඳුනා ගන්නවා ඊට පස්සේ finally අවසානයේ අවසාන වශයෙන් ඊළඟට according to above bar chart යන ඉහත තීරු ප්‍රස්තාරයට අනුව ඉහත බාර් chart එකට අනුව වෙනවා බාර් chart රා chart නෙවෙයි බාර් chart ඉහත තීරු ප්‍රස්තාරයට අනුව according to above bar chart ඊළඟට we can clearly see that අපට පැහැදිලිව දැක ගන්න පුළුවන් we can clearly see that අපට පැහැදිලිව දැක ගන්න පුළුවන් ඊළඟට මොනවද not only that එපමණක් නොවේ not only that එපමණක් නොවේ අපි කටින් වාක්‍ය ඉස්සරහින් යන අහලකිනවා ඔය ගමේ ඉන්නනේ 50 කිලෝමීටර මේ අර මෙහෙම කරා ඌ මට මෙහෙමයි කරේ ඒ විතරක් නෙවෙයි මෙන්න මෙහෙමයි උන්ගේ විස්තර කියන්නේ අන්න එතකොට අපි කියනවා not only that ඒ විතරක් නෙවෙයි එපමණක් නෙවෙයි not only that ඊපස්සේ and also ඒ වගේම මල බයික් එකක් තියෙනවා කාර් එකක් තියෙනවා වෑන් එකක් තියෙනවා ඒ වගේම ලොරියකුත් තියෙනවා මොනවම කියන්නේ ඒ වගේම and also ඊපස්සේ තවදුරටත් කියනවා නම් furthermore speaking තවදුරටත් කියනවා නම් furthermore speaking තවදුරටත් කියනවා නම් ඇත්තටම කියනවා නම් මොකද කියන්නේ actually speaking ඇත්තටම කියන්නේ actually speaking ඇත්තටම කියනවා නම් හරි තමයි මම ඉක්මනට මතක් කරගන්න නම් හේතුව ඔයාලා බලන්න වීඩියෝ එකකින් නිසා මේ මට ඇත්තටම දැන් කාලේ ඔයාලා ඉක්මනට කරලා දාන්න ඒ නිසා මම ඉක්මනට කරගෙන යන්න මේ
කාරණා ටික ඔයාලා එතකොට වීඩියෝ එක ස්ටොප් කර කර ඔයාලට පුළුවන් කැමති තැන් වලින් අරගෙන අරගෙන බලන්න ඕනේ. මේ ඊළඟට මම පොඩි දෙයක් කියන්න මේ හෝ කියන වචනේ අහලා ගන්න තේරෙන්නේ අපි දෙනු ගන්න සාමාන්‍ය හෝ කියන්නේ කවුද කියලා කියන්නේ. තව මොකක්ද හෝ කියන වචනේ පාවිච්චි කරනවා. හෝ කියන වචනේ තායකට තමයි මම මේක කියන්නේ. ලයික් කියන්නේ කැමති. ලයික් කියනවා කැමති. එතකොට මම හිතුවා ලයික් ටු කියලා දාලා මෙතන ක්‍රියාපදයක් කරනවා ලයික් ටු ප්ලේ. සෙල්ලම් කරනවාද කියනවා ප්ලේ. ලයික් ටු ප්ලේ සෙල්ලම් කරන්න කැමති. like to play සෙල්ලම් කරන්න කැමති. මට ඔය දෙක කියන්න like to dance නටන්න කැමති. like to dance නටන්න කැමති. ඊට පස්සේ like to sleep නිදා ගන්න කැමති. like to sleep කන්න කැමති මොකද කියන්නේ like to eat කන්න කැමති. like to eat කන්න කැමති. උඩ පයින් කැමති. like to jump ඔන්න ඒ විදිහට අරලා මේ like to කියන word එක හපැත්තෙන් ඔයාලට ක්‍රියාපදයක් කරලා අන්නේ ක්‍රියාව කරන්න කැමති කියලා කියනවා. like to play සෙල්ලම් කරන්න කැමති. like to dance නටන්න කැමති. like to sleep නිදා ගන්න කැමති. ඔන්න ඒ විදිහට කැමති දෙයක් කරන්න කැමති කියලා ඒ ක්‍රියාපදේ ඉස්තර ගන්නවා. ඉස්සරහින් like to කියලා දානවා. එතකොට මේ ශිෂ්‍යයන්ට කියන්නේ සාමාන්‍යයෙන් ස්ටුඩන්ට්ස් නේ. මොකද දන්නා ශිෂ්‍යයන්ට කියනවා ස්ටුඩන්ට්ස්. දැන් මට කියන්න ඕනේ සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යයෝ. අන්න ඒකට තමයි අපි පාවිච්චි කරන්නේ මෙන්න කියන වචනේ. එතකොට දැන් කවුද සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යයෝ? ස්ටුඩන්ට්ස් who සෙල්ලම් කරන්න කැමති like to play. Students who like to play. ඊට පස්සේ මේ නටන්න කැමති අපි නටන්න කැමති ගෑනු ළමයි. ගෑනු ළමයි කියනවා girls. girls නටන්න කැමති මම කමන්නේ විනාශ ටිකේ ගෑනු ළමයි නටන්න නැතුව විභාගෙට කොට ගොඩ දාලා ඉස්සරහට කාර්යස් නටනවා කොල්ලොත් එක්කම. හරි. girls නටන්න කැමති පිරිමි ළමයි. sorry ගෑනු ළමයි. girls who like to dance. girls who like to dance. ඊට පස්සේ නිදා ගන්න කැමති පිරිමි ළමයි. boys who like to sleep. ඔන්න විතර අපිට මොකක්ද දෙයක් කරන්න කැමති පිරිසක් ඉන්නවා නම් අපිට මේ විදිහට මැජික් ටූල් එක පාවිච්චි කරලා ඊට පස්සේ like to කියලා ඒ verb එක ඇඩ් කරලා අපිට විස්තර කරන්න පුළුවන්. මම එහෙම ඉක්මනට එහා පැත්තට යනවා. ඒතර ඔයාලා කියනවා සෙල්ලම් කරන ශිෂ්‍යකම කියන්නේ students who like to play. හරි. මේ ඊළඟට භාෂාවට විස්තර කරනකොට සාමාන්‍යයෙන් අපි නිකාම්ම හැලක් කියලා යනවා කියන්නේ ලොකු කොටස් හතරකට විතර. පළවෙනි කොටස තමයි යන්නේ. අපි මුලින්ම මේක හැඳින්වීමක් කරනවා. උදාහරණයක් පළවෙනි කොටස භාෂාවට විස්තර කරන ප්‍රධාන ආකාර හතර. සාමාන්‍ය ආකෘතියක්. මේක මේ විදිහටම වෙන්න ඕන කියලා එකක් නැහැ. අපි නිකන් මේකට කරගෙන යන පොඩි ආකෘතියක්. ඊට පළවෙනි එක දාන්න පුළුවන් හැඳින්වීම. දෙවෙනි එක අපිට ගන්න පුළුවන් දෙවෙනි ඡේදෙට වැඩිම කියන මේක තමයි වැඩිම. මේක තමයි අඩුම වැඩිම අඩුම නැත්නම් සමාන අගයන් පෙන්වන්න පුළුවන් දෙවෙනි ඡේදෙ. තුනෙන් අපි කියන්නේ අරකට වඩා මේක ලොකුයි. නැත්නම් මේකට වඩා මේක පොඩි. මේකට වඩා අරක දිග. ඔන්න ඉතින් අපි සංසන්දනයක් කරන්න පුළුවන්. තුන්වෙනි ඡේදෙන් අපි කියනවා සංසන්දනය. වීඩියෝ දෙන්නේ. මොකක්ද ගන්න? සංසන්දනය. අවසාන එක තමයි අවසානය. අවසාන එක අවසානය. හරි. කොහොමද මේ භාෂාවට විස්තර කරන ප්‍රධාන ආකෘතිය ආකාර කියලා ඡේද හතරකට එක්කලා අපි දැන් විස්තර කිරීමක් කරගෙන යනවා. හරි. මේ මම ඉක්මනට වරක් chart එකක් අරින්න ඕනේ. ඉක්මනට ඒක බලන්න ඉඳ ගන්න. මේක මේ විදිහට මෙන්න ඕනේ අපි මේක කරගෙන යනවා. ඒ නිසා මම දැන් මේකට දෙකට දාගත්තා. මෙතන නම් ටිකක් දාගන්න. මෙතන පළවෙනි එක කොපි. කොපි. මේ කොපි කියලා දානවා ඉස්සෙල්ලා. මම හිතන නම්බර්ස් කෙලිම දාන්නයක් නැහැ. මම ඉක්මනට කරන්න නිසා මම නිකන් දානවා. මේකට කොපි එක ඉස්සෙල්ලා දාගන්න. ඊට පස්සේ ක්‍රිකට් එක දාන්න 25 කෙලින්. ක්‍රිකට්. ඔයාලා ඉස්සෙල්ලා ගන්න. මම කියවලා කොපි. ක්‍රිකට් 25යි. ඊට දාන්න වොලිබෝල් 30යි. වොලිබෝල් හයි ඊට පස්සේ ෆුට්බෝල් එකයි චෙස් එකයි දෙකම සමානව කියලා දාන්න 15 ගන්න ෆුට්බෝල් චෙස් කොහොමද පිටාය බලන්න බලනවා මට ඒක නිසා ඔයාලා කියලාගෙන යනවා ෆුට්බෝල් එකත් එක චෙස් ඒක සමාන එකක් කියන්නේ 15යි
අවසානයේ netball දාගන්න ගාය. නෝම netball දාගන්න. හරි. ඔය විදිහට අපි කියන ගන්න කියලා මම හිතනවා බැරි වුණා නම් මම මගාගෙන අපු පිළිවෙලින් මම කරලා චුට්ටක් වීඩියෝ එක ඉවස් කරලා ගන්නවා. මට කලබල නිසා ඊටත් මදි නිසා මම ඉක්මනට කරගෙන යනවා. ඔයාලා කියන තැන ඉපා ඔයාලා පුළුවන් විදිහට වීඩියෝ නවත්තලා ආයෙ පාර කරන්න. එහෙම නැත්නම් මම හිතුවා වීඩියෝ උඩ ලං කරන්න මෙතන මගේ රූපසටහනේ තියෙන චුට්ටක් ලං කරන්න පුළුවන් නම් වීඩියෝ නතර කරලා පුළුවන් නම් පුළුවන්කමක් තියෙනවා නම් ඒක බලාගෙන නැද්දක් කමන්නේ. හරි. ලවල් විස්තර කිව්ව පටන් ගන්න. මුලින්ම මට කියන්න ඕනේ දැන් අපි පළවෙනි ඡේදය මොකක්ද හැඳින්වීමනේ. පළවෙනි ඡේදය හැඳින්වීම මම මුලින්ම කියන්න ඕනේ මේ ඉතින් අපි දැන් ප්‍රශ්නේ ලියන්න ගන්නකොට අපි ලියන්න ගන්න බාර් chart එකේ තියෙන උඩ අපි උත්තරේ ලියන්න යන යටින් නිසා පටන් ගන්නවා. ඉහත තීරුපස්ථාරයෙන් පෙන්නන්නේ මෙන්න මේ වගේ ක්‍රීඩා සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යයෝගේ සංඛ්‍යාවක් කොහොමද මම මුලින්ම කියන්නේ. මම ලියන මාත් එක්ක බලන්න. ඉහත the above the above ඉතින් the විතර ගියපු නිසා the කියලා කියන්නේ big කියලා ප්‍රශ්න කරන්නේ. the above තීරුපස්ථාරය the above bar chart පෙන්වන්න කරනවා කියනවා show හැබැයි මෙතන අපි දැන් simple present tense වල පාරවල් එකක් ගන්නවා මේකයි singular වුණා ඔය බෙටස් එකක් ගන්නවා the above bar chart shows මොනවද කරන්නේ ශිෂ්‍ය සංඛ්‍යාවක් පෙන්වන්නේ අපි කියන්නේ ශිෂ්‍ය සංඛ්‍යාවක් කියන වචනේ මම ඉස්සර දුන්නා the number of students shows the number of students මොනවද කරන්නේ අපි ශිෂ්‍යයෝ ළමයි විවිධ වර්ගයේ ක්‍රීඩා සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යයෝ ආශ්‍රන්ස්ල විස්තර කරන වචනයක් දෙනවා who සෙල්ලම් කරන්න කැමති කෙනා like to play විවිධ වර්ගයේ ක්‍රීඩා මුලින් කතා කරා different kind of ක්‍රීඩා sports විවිධ වර්ගයේ ක්‍රීඩා different kind of sports එබැයි the above bar chart ඉහත bar chart එකෙන් source පෙන්වන්න කරනවා the number of students ශිෂ්‍යයෝගේ සංඛ්‍යාව මොන ශිෂ්‍යයෝද who like to play සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යයෝ මොනවා සෙල්ලම් කරන්න කැමතිද different kind of sports විවිධ වර්ගයේ ක්‍රීඩා සෙල්ලම් කරන්න කැමති ඉහත bar chart එකෙන් පෙන්වන්නේ විවිධ වර්ගයේ ක්‍රීඩා සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යයෝගේ සංඛ්‍යාව පටන් ගන්නවා දෙපාර තුන් පාරක් කියන්න the above bar chart shows the number of students who like to play different kind of sports. The above bar chart shows the above bar chart shows the above bar chart shows the number of students the above bar chart shows the number of students the above bar chart shows the number of students who like to play different kind of sports तो पारंपरिक කියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. the above bar chart shows the number of students who like to play different kind of sports. මම දන්නවා ඒ ඡේදෙම ඔයා කියනවා ඒකටම සිරස්සක්ෂයෙන් පෙන්වන්නේ ශිෂ්‍යයෝ සංඛ්‍යාව. සිරස්සක්ෂයට මොකද කියන්නේ? vertical axis. the vertical axis පෙන්වන්න කියනවා source. the vertical axis source ශිෂ්‍යයෝ සංඛ්‍යාව. the source the number of students. සිරස්සක්ෂය ශිෂ්‍යයෝගේ සංඛ්‍යාව පෙන්වන්නේ මට කියන්න හරහට තිබ්බ ඒ කියන්නේ තිරස්සක්ෂය අපි ඉංග්‍රීසියෙන් කියනවා horizontal axis එකෙන් මොනවද වෙන්නේ ශිෂ්‍යයෝ නෑ විවිධ වර්ගයේ ක්‍රීඩා the horizontal axis shows විවිධ වර්ගයේ ක්‍රීඩා different kind of sports. තිරස්සක්ෂයෙන් පෙන්වන්නේ විවිධ වර්ගයේ ක්‍රීඩා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊට අවසානට ඒවා තමයි they are කියනවා මේ එතන ක්‍රීඩා ටික දාගෙන යන ක්‍රමවල දාගෙන ඉඳලා අවසානයේ කලින් එකට and දාලා අවසානට දින එකක් තමයි. they are cricket, volleyball, it has football, netball and chess මොන විදිහට මොනවා හරි දෙයක් දාන්න. හරි මොන වගේ අපි ආරම්භය ගත්තා ඒ කියන්නේ හැඳින්වීම කොහොමද the above bar chart shows the number of students who like to play different kind of sports. That's it. The vertical axis shows the number of students and the horizontal axis shows different kind of sports. They are volleyball, cricket, netball මොනවා හරි දෙයක් කියන්නේ.
හරි. ඊට පස්සේ තමයි මොනවා කියනවා වැඩිම අඩුම සමානව අපි දැන් දෙවෙනි ඡේදය මේ ආකෘතිය කිව්වා ආචාර්ය විස්තර කරන අපිට හැඳින්වීම හරි දැන් ඊට පස්සේ වැඩිම අඩුම සමාන අධ්‍යයන දැක්වෙන්න. දැන් පටන් ගන්න වෙනවා මේක නිකම්ම පටන් ගන්න බෑ චුට්ටක් වා දන්නවා ඉංග්‍රීසියෙන් චුට්ටක් දන්නවා කියලා පෙන්නන්න ඕන නිසා වාදනවා මේ ඉහත ආචාර්ය එකට අනුව මම දුන්න වචනේ according to above bar chart මම මේ දීගෙන යන එකට according to above bar chart ඉහත bar chart එකට අනුව අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන් මුල තියෙනවා we can clearly see that කොහොම පටන් ගන්න දෙන්නේ we can clearly see that වැඩිම ශිෂ්‍යෝ සංඛ්‍යාව කියලා කියන්නේ මොකද? අපි දැන් වැඩිම කියන ගන්න වචනේ most වැඩිම කියන ගන්නවා most ශිෂ්‍ය සංඛ්‍යාව number of students most number of students වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව අපි කියමු වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව කිව්වේ වොලිබෝල් සෙල්ලම් කරන්න කැමති most number of students like to play volleyball. Most number of students like to play volleyball. එහෙනම් ඔය විදිහටම කියමු අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් කැමති අපි මේක තිබ්බේ netball. අඩුම කියන ගන්න වචන මම කිව්වා least අර විදිහට දැන් net එක ඒ විදිහම අඩුම ශිෂ්‍ය සංඛ්‍යාව least number of students සෙල්ලම් කරන්න කැමති මොනවාද? netball. like to play netball. least number of students like to play netball. According to our chart, we can clearly see that the most number of students like to play volleyball, the least number of students like to play netball. හරි ඊට පස්සේ සමාන ශිෂ්‍ය සංඛ්‍යාවක තියෙනවා සමාන මොනවද මොකක්ද ලියන්න බැරි චකටි වීඩියෝ කරලා ලියන්න නැහැ සමාන ශිෂ්‍ය සංඛ්‍යාවක් අපිට කියනවා equal number of students සම්පූර්ණ වෙනසක් නැහැ equal number of students සෙල්ලම් කරන්නේ like to play මේ සමානවත් football and chess equal number of students like to play football and chess සමාන ශිෂ්‍ය සංඛ්‍යාව සෙල්ලම් කරන්න කැමති football සහ chess හරි දෙවෙනි ඡේදය ඉවරයි තුන්වෙනි ඡේදයට යනවා සංසන්දනය සංසන්දනය කරද්දී වචන දෙකක් අපිට තියෙනවා පළවෙනි තමයි වඩා වැඩි එයාලා තමයි කියන්නේ more than වඩා වැඩි වඩා අඩු less than වඩා අඩු less than ඒ කියන්නේ than කියන්නේ වඩා නෙවෙයි වඩා than more than වඩා වැඩි less than වඩා අඩු හරි ළමයි මට ඔයාලා කියලා පෙන්නන්න එනවා කොහොමද වොලිබෝල් සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යෝ සංඛ්‍යාව කියලා අපි කියන්නේ වොලිබෝල් සෙල්ලම් කරන්න ශිෂ්‍යෝ සංඛ්‍යාව කවුද ශිෂ්‍යෝ සංඛ්‍යාව ආයතන ශිෂ්‍යෝ සංඛ්‍යාව the number of students මම ලියුම් එකේ නම් මොකද දැන් වෙනම දීලා තියෙනවා අරට මේ වාක්‍ය මාත්‍රය දෙන්න ඇති වොලිබෝල් සෙල්ලම් කරන ශිෂ්‍යෝ සංඛ්‍යාව ඒක මුලින්ම ලියනවා ඒක වඩා වැඩි ඒක ඉස්සෙල්ලා ලියනවා ඊට පස්සේ අවසානයේ තමයි සම්පූර්ණ වාක්‍යය යනවා ටියුට් එකේම හරි ගස්සලා තියෙනවා ඒක මේ ටියුට් එක මේ පාර විභාගය 26 ලියන්න ඉඳලා මේක නම් දැන් ඔයාලා ටියුට් එකක් අරගෙන ආයෙ පාරක් ප්‍රැක්ටිස් කරන කාලයක් ගන්න නැහැ හැබැයි මේ ටියුට් එක බලන්න මේ වීඩියෝ එක බලන්නේ ඊළඟ පාර විභාගය යන කියලා නම් වෙන්න තියෙනවා ඉතින් 75 349 කියලා මැසේජ් එකක් දාන්න ඔයාගේ ගෙදරටම ටියුට් එක ලැබෙන සලස්වන්න
එතකොට ටියුටර් එකත් එක්ක සම්පූර්ණ විපස්සකාර පාඩම ඊට පස්සේ බාර් chart ඊට පස්සේ පයි chart ඒ වගේම ටේබල් සම්පූර්ණයෙන්ම එක ටියුටර් එකකින් සරලවම පැහැදිලි කරලා ඉවර කළා දානවා කිසිම ගේමක් නැතුව ආයෙ කවදාවත් අමතක නොවෙන්න. හරි. මේ the number of students ශිෂ්‍ය සංඛ්‍යාව කොහොමද මොනවද කරන්නේ? වොලිබෝල් සෙල්ලම් කරන්න කැමති. අපි කොහොමද විස්තර කරලා who like to play volleyball. The number of students who like to play volleyball. Volleyball සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යෝ සංඛ්‍යාව තමයි යාලා වැඩි කියලා කියනවා මට. යාලා වැඩි is more මොකට වඩාද than මේක කියනවා. than අර විදිහටම කියන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යෝ සංඛ්‍යාවට වඩා. Number of students the number of students who like to play cricket. The number of students who like to play volleyball සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යෝ සංඛ්‍යාව වැඩි is more මොකට වඩාද than is more than the number of students අර විදිහට කියන ශිෂ්‍ය සංඛ්‍යාව මොන ශිෂ්‍යද සෙල්ලම් කරන්න කැමති ක්‍රිකට් සෙල්ලම් කරන්න ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා වැඩි වොලිබෝල් සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යෝ සංඛ්‍යාව more than එහෙනම් මට ඔය විදිහට ගන්නවා තමයි less than එක මම යටින් ගන්න අර විදිහට දැන් මට ක්ලියර් වෙන්න ඕනේ चेस සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍ය සංඛ්‍යාව අඩුයි ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා ළමයි වාරම් මතක තියාගන්න ඔයාලට more than කියන වචනය ඕකේ වාක්‍ය උඩ ඉන්න ඕනේ more than වැඩි කියන්නේ උඩ ඉන්න ඕනේ අනිවාර්යෙන් වැඩි කියන්නේ ඔයාලා ගන්න less than කියන වචනය නම් මේ වාක්‍ය උඩ ඒ කියන්නේ වාක්‍ය උඩ ඉන්න ඕනේ අඩු කියලා more than ගත්තොත් ඉස්සරහින් ඉන්නේ වාක්‍ය වැඩි කෙනා less than ගත්තොත් වාක්‍ය ඉස්සරහින් ඉන්නේ අඩු කෙනා දැන් මම මේ chess තමයි අඩු chess අඩුයි කියනවා නම් ක්‍රිකට් වලට වඩා අර විදිහම කියනවා මෙන්න යන පාඩම් කරලා chess සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍ය සංඛ්‍යාව the number of students මොනවා කරන්නේ who like to play මම විස්තර කරනවා who like to play chess සෙල්ලම් කරන්න ශිෂ්‍ය සංඛ්‍යාව වඩා අඩුයි ඒක අඩුයි is less than දැන් මම ගත්තේ less than කියන එක එහෙනම් වාක්‍ය මුලින් ඉන්නවනේ අනිවාර්යයෙන්ම අඩු වෙනවා. හරියට කිව්වොත් chess තමයි අඩු. එයාලා ඉඳගත්තා වාක්‍ය මුලට. is less than අර විදිහටම කියනවා. ක්‍රිකට් සෙල්ලම් කරන ශිෂ්‍යයෝ. The number of students who ගන්නලා විස්තර කරන්න who like to play cricket. The number of students who like to play cricket. මේ බස් chess සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍යෝ සංඛ්‍යාව the number of students who like to play chess ඒක අඩුයි is less than මොකට වඩාද cricket සෙල්ලම් කරන්න කැමති ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා the number of students who like to play cricket. clear නේ? ඒ දෙකත් එක්කම කියලා තව මේකේ තියෙන කැමති දෙකක් මොකක්ද සංසන්දනය කරලා ඇති යාගෙන. අපි හිතමු දැන් මේ netball සෙල්ලම් කරන කැමති ශිෂ්‍ය සංඛ්‍යාව අඩුයි අපි කියමු ෆුට්බෝල් වලට වඩා කියලා. එහෙනම් අඩු වෙන තමයි දැන් මුලින්ම ගන්න netball the number of students who like to play netball ඒක අඩුයි is less than ඊට පස්සේ අඩු එකයි යටින් කියන්නේ මේ දැන් අඩු එක නම් මුලින් ඉතින් යට වැඩි කියන්නේ the number of students who like to play football මට කියන්න ඕනේ නැහැ ඒක අනිත් අතට ගමු ෆුට්බෝල් සෙල්ලම් කරන කැමති ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි netball වලට වඩා the number of students who like to play football ඒක වැඩි is more than the number of students who like to play අඩු එක දාන්නේ netball more than ගත්තොත් දෙන්නේ වැඩි එනවා less than ගත්තොත් දෙන්නේ අඩු එනවා කියන්නේ හරි ඔන්න ඔය විදිහට සංස්කන්ධනයක් කරන්න පුළුවන් වණ කැමති ප්‍රමාණය සමන වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නැහැ දෙකක් තුනක් කීපයක් කරපුවම ඇති මේ ඊට පස්සේ අපි යනවා අවසානයේ මේක අවසන් කරන්න කියලා හරියට කියන්නේ
වඩ අවසන් කරන්න බලන්න මේ අවසාන වශයෙන් අපිට හඳුනගන්න පුළුවන් finally අපිට හඳුනගන්න පුළුවන් we can identify අපිට හඳුනගන්න පුළුවන් බහුතරයක් සිසුන් මුන්දරේ කියන වචන මම මුලින් දුන්නා majority of students සෙල්ලම් කරන ක්‍රීඩා දෙකක් තුනක් දාන්න like to play football volleyball cricket සමහර දිනවල ඒක දාන්න එතකොට මේ වාක්‍ය සම්බන්ධ කරන මම ගන්නවා why කියලා වචනේ මේ why කියන මම පැහැදිලි කරන්න මේ තුන නම් අඩුවේ සුළුතරයක් සිසුන් minority of students සුළුතරයක් සිසුන් සෙල්ලම් කරන්න කැමති like to play අඩුවේ දෙක දෙකක් දාන්න මොනවද netball and chess කියලා දාන්න chess තමයි why කියන එක ගත්තේ මම දැන් මුලින් කිව්වා අවසාන වශයෙන් we can identify අපිට හඳුනා ගන්න පුළුවන් majority of students ශිෂ්‍යයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යයන්ගෙන් බහුතරයක් සෙල්ලම් කරන්න කැමති like to play volleyball cricket සමහර දැම්මම ඒක දාලා ඊට පස්සේ why කියන එක බහුතරයක් මේවට කැමති වෙද්දී why මේකෙන් මොකක්ද සිද්ධ දෙයක් විස්තර කරන්න දෙන්න මේ පිරිසක් මේවට කැමති වෙද්දී තව පිරිසක් මේකට කැමති කට්ටියක් ත්‍යාගාදී තව කෙනෙක් උගන්වනවා කියනවා I am teaching මම උගන්වනවා while you are shouting ඔයාලා මේ කෑ ගහන ආස්සේ මම උගන්වන්න තාමත් you are shouting ඔයා කෑ ගහනවා while I am teaching මම මේ උගන්වන්න ඉන්නකොට එයාස්ලා කෑ ගහනවා ඒක අපි සිද්ධ දෙයක් විස්තර කරලා අපි කරනවා why එතකොට මම මෙතන කිව්වේ majority of students like to play volleyball and cricket බහුතරයක් ශිෂ්‍යයෝ volleyball වලටයි cricket වලටයි කැමති වෙන්නේ why සුළුතරයක් ශිෂ්‍යයෝ minority of students like to play netball and chess සුළුතරයක් ශිෂ්‍යයෝ සෙල්ලම් කරන්න කැමති netball with chess ඔන්න විදිහට වල පුළුවන් පාඩම් ටික අවසන් කරන්න ළමයි වීඩියෝ එකට අලුතෙන් සම්බන්ධ වෙන ළමයි නම් පාඩම් අලුතෙන් සම්බන්ධ වෙන ළමයි නම් මේ වීඩියෝ මම වීඩියෝ දාන්නේ මේ පාර සාමාන්‍ය කියලා 2026 අවුරුද්දේ සාමාන්‍ය මේ තව දවස් කීපයක් මේ මොකද ඉන්න දවල් වෙනුවෙන් ළමයි ඕන ප්‍රශ්නයක් තිබ්බොත් මෙසේජ් එකක් දාන්න පුළුවන් කෙනෙක් ඉක්මනින් වලට ඉන්න මට්ටමේ ස්ටෙප් එකක් හෝ දෙකක් ඉහළට යන්න පුළුවන් හැකි ඉක්මනින් මම මේ වීඩියෝ පාඩම් මාලාවක් ඉක්මනට කරලා දාන්න දැනට ඔයාලා යාළුවෝ ඕනම කෙනෙක්ට සීමාවක් නැහැ කැමති කෙනෙක්ට ෂෙයා කරන්න කැමති කෙනෙක්ට ඕන මේක බලලා අර මෙසේජ් එකක් දාන්න කියන්න දැන් මෙසේජ් එක දාලා අහන්න විභාගය අනිවාර්යෙන් කොට දාලා මගේ වීඩියෝ එකට සපෝට් එකක් වුණා නම් ඉස්සරහට මතක දුන්නට මෙසේජ් එකක් දාලා කියන්න සර් මේ වීඩියෝ එක බලන්න මම ගේමක් අහගත්තා කියලා මට මෙසේජ් එකක් දාලා අනිවාර්යෙන් කියන්න. හරි. ඊළඟ පාඩමෙන් ආයෙ බලන්න හම්බෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. good luck.